වාහනත් එක්ක තිබ්බ ගනුදෙනුව වාහන වලට තිබ්බ කැමැත්ත පුංචි කාලේ තම තිබ්බද? ඔය පොඩි කාලේ ඉඳන් ඉතින් වාහන වලට හරි ආසයි. ඉතින් අපි ටිකක් ග්‍රාමීයයි. අපේ ගමේ ඉතින් ගොඩක් වාහන තිබුණේ නැහැ. වාහන වල තාත්තට තිබුණේ ඒතර පොඩා කාලේ තිබුණේ පුෂ් බයික් එකක්. ගෙදර පුෂ් බයිසිකල් දෙකක් තිබ්බා. එකක් ආතගේ බයිසිකල් එක බොහොම ගමේ ප්‍රසිද්ධ බයිසිකලයක්. ඒක ඉතින් බොහොම පිහදාලා කරලා ස්ටෑන්ඩ් එක ගහලා තියෙනවා. ජොලි මේඩේ තමයි ඔගේ රෝදේ කරපොලේ ස්ක්‍රූප් වෙන එන කරුමක් කරලා ටිකි 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 ගාලා රෝදේ රාගලේක ආතා කියනවා අයිනෝ ටොක් කියලා. ඒත් එක්කම ඉතින් ගමේ තිබුණ විශේෂම වාහන දෙක තමයි ලී බඩු කඩයක් තිබ්බා ශ්‍රියානි ලී බඩු කියලා. ඒකේ තිබුණා රූට් පෑන් එකක්. 30 ශ්‍රී වගේ හරි 29 ශ්‍රී හරි රූට් පෑන් එකක්. ඔක තමයි ඉතින් ගමේ මගුල් ගෙදරක් හරි වුණ හරුණා ගමට වැඩියෙන් එන්නේ. ඒත් එක්කම ඒගොල්ලන්ගේම තිබ්බ කලවාන මල් ශාලාව. ඒක මයිනකයක් තිබ්බා. තව ගමේ බවට් සයිකල් කීපයක් තිබ්බා. එතන විශේෂම මතකය හේවරත්න අංකල් කියලා අංකල් කෙනෙක් හිටියා. එයාගේ බයික් එකේ ඉතින් එනකම් පොඩ්ඩක් අපි බලන් ඉන්නවා අයමයි. ඕකේ නේදලා රවුමක්. ඊට ඉතින් කාලෙකට පස්සේ තාත්තා බයික් එකක් ගෙනාවා. ඒක 93 ශ්‍රී 28 CD90 වර්ගයේ බයික් එකක්. ඉතින් ඒ කාලේ ඉතින් අපේ බවුලටම තිබ්බ වාහනේ ඕක. ඊට පස්සේ ඒ වෙනකොට තාත්තා සියලේ අධ්‍යාපන විද්‍යාපීඨයේ දේශපාලනිකාචාර්යවරයෙක් විදිහට සේවාව ලැබිලා තිබුණා. තාත්තා ඉතින් ඕකේ එහා මෙහා යන්න ඉන්න තමයි බයික් එක පාවිච්චි කරේ. ටික කාලෙකින් අම්මත් මීගමුවට එනවා වැඩිදුර අධ්‍යාපනයට මීගමුව බොලවලහන විද්‍යාලයට. ඒත් එක්කම ඉතින් අපි ඊට පස්සේ වේයන්ගොඩ සීනේ විද්‍යාපීඨ ක්වාටර්ස් වලට එනවා. ඒ ඉතින් ජීවිතේ විශේෂ සිද්ධියක් වුණා. මොකද ඉතින් එකක් තමයි අපිට බයිසිකලේ යන්න එන්න දුරක් හම්බුණා. ඉතින් තාත්තා දැන් ওই බයිසිකලේ ගෙනකොට වයස කීයක් විතර ඇතිද? එතකොට බයිසිකලේ කියනකොට මම හිටියේ ඉස්කෝලේ එක වසරේ දෙක වසරේ වගේ අවුරුදු 6ක් 7ක් වගේ. පදිකි. ඒ කාලේ පදින්න බෑ මොකද උස නැහැ. නැත්තම් ඉතින් පුෂ් බයික් එක පදිනවා අර කකුල කකුල අස්සෙන් දාලාගෙන අපිට පොඩි බයිසිකල් කියලා තිබුණේ නැහැ. පස්සේ තාත්තා අපි දෙන්නට බයික් එකක් ගෙනත් දුන්නා. ඒ ඕන් කියලා පොඩි බයික් එකක් නිල් පාට ලස්සන බයික් එකක් ගෙනත් දුන්නා. ඒ බයික් එකේ ඉතින් මම ටැංකිය උඩ තාත්තා බයික් එක පදිනවා. අම්මා පිටිපස්සේ ඉඳන් අයියා කුලේ තියන් ඉන්නවා. අපි හතර දෙනාගෙම රෙදි බෑග් ටිකත් අරගෙන ওই බයිසිකලේ කලවාන ඉඳන් වේයන්ගොඩ කිලෝමීටර් 130ක් 40ක් තියෙනවා. ඉතින් එහා මෙහා ඔගේ යන්නේ මේ අපි කට්ටියම ඉතින් ඕකේ තමයි ගියේ.